දිට්ටුවා සුලිකුණාටුවෙන් ලංකාවට ගොඩක් ලොකු බලපෑමක් වුණා. ඉතින් ඒ අතරින් ගං වතුරෙන් හානියට පත්වෙච්ච ගොඩක් අපි දැක්ක. නමුත් මේ ඔබ දකින්නේ දිට්ටුව නිසා ලංකාවේ අකර්මණ්‍ය වෙච්ච මිනිසුන් ගොඩක් අපහසුතාවයට පත්වෙච්ච තවත් තැනක්. ඒ තමයි කටුනායක ගුවන්තොටුපළ. ඉතින් දිට්ටුවා ඇවිල්ලා ගියත් එක්කම කටුනායක ගුවන්තොටුපළේ තිබ්බ තත්ත්වය තමයි මේ තියෙන්නේ. ඉතින් චෙකින් ලගේජස් දාන බේල්ස් එකක්වත් වැඩ කරන්නේ නැහැ එයාපෝට් එකේ එදා දවසේදී. ඊට පස්සේ එස්කලේටර්ස් මොනවත් වැඩ කරන්නේ නැහැ. ඒ වගේම තමයි සියලුම ෆ්ලයිට්ස් ඩිලේ වුණා. ගොඩක් ඒවා කැන්සල් වුණා. ඉතින් විදේශිකයන් පවා විශාල ප්‍රමාණයක් මේ නිසා අපහසුතාවයට පත් වෙලා හිටියා. ඉතින් මේක නොවැළක්විය හැකි හේතුවක් මොකද සුලිකුණාටුවක් තියෙනකොට අනිවාර්යෙන් ෆ්ලයිට්ස් ඩිලේ වෙනවා, කැන්සල් වෙනවා. ඉතින් මම හිතන්නේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එකත් ඇතුළුව එයාපෝට් ඒවියේෂන් ඔතොරිටි එක ගොඩක් ලොකු වෙහෙසක් ගත්තා තත්ත්වය පාලනය කරන්න. නමුත් සමහර මිනිස්සු දවස් දෙකක් එයාපෝට් එකේ හිර වෙලා හිටපු අය ඉන්නවා. ඉතින් මමත් එයාපෝට් එකේ පැය 15ක් විතර එයාපෝට් එකේ ගත කරන්න වුණා. මොකද ෆ්ලයිට් එකේ ඩිලේ එක නිසා. නමුත් ඉතින් ගොඩක් මිනිස්සු මේ තත්ත්වය තේරුම් අරන් හිටියා. නමුත් අපේ අසල්වැසි රටේ හිටපු මිනිස්සුන්ට නම් මේක ටිකක් තේරුම් කරන්න අමාරු වුණා ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ක්‍රූ එකට.